අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඩර්මටොලොජි ෆීල්ඩ් එකේ කාලීන මාතෘකාවක් වෙන මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් නිසා ඇතිවුණු කොම්ප්ලිකේෂන්ස් පිළිබඳව. මේ දිනවල සමය රෝග සායනවල දකින රෝගීන්ගෙන් අපි ඉතා සුලභව දකින තත්ත්වයක් තමයි මේ සම සිදු වෙන්නේ කියලා හිතාගෙන විවිධාකාරයේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් යූස් කරලා ඒවයින් ඇතිවන සංකූලතා එහෙම නැත්නම් අතුරු ආබාධ වලට ප්‍රතිකාර ලබා ගන්න බොහොමයක් රෝගීන් සමය රෝග සායනවලට පැමිණීම. මේ අතරින් අපි සුලභව දකින්නේ තරුණ වියේ හෝ මැදි වියේ කාන්තාවන්. මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් ගත්තම වෙළඳපොලේ විවිධාකාරයේ ෆෝමියුලේෂන්ස් විතර තියෙන්න පුළුවන්. අපි ඉතා සුලභව දකින ආකාරය තමයි ආලේපන වශයෙන් පැවතී. ක්‍රීම් එකක්, ජෙල් එකක් නැත්නම් සීරම් එකක් විදියට. ඊට අමතරව ශරීරයේ අභ්‍යන්තරයට ලබා ගන්න ටැබ්ලට්ස් ඕ කැප්සියුල්ස් විතරත් මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් තිබෙන්න පුළුවන්. ඊට අමතරව ඉන්ට්‍රාවීනස් එහෙම නැත්නම් ඉන්ජෙක්ටබල් සබ්ස්ටන්ස්. ඒ කියන්නේ අපි එන්නත් ආකාරයෙන් ලබා ගන්න ෆෝමියුලේෂන්ස් විදියට මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් වෙළඳපොලේ පවතින. ඊළඟට බලමු මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් වල අඩංගු වෙන අපේ ශරීරයට අහිතකර සංඝටක මොනවාද කියලා. පළවෙනි කාණ්ඩය තමයි හයිඩ්‍රොක්විනෝල්. එහෙම නැත්නම් බ්ලීචින් ක්‍රීම්ස්. දෙවෙනි කාණ්ඩය පොටෙන්ට් ස්ටීරොයිඩ්ස් or සුපර් පොටෙන්ට් ස්ටීරොයිඩ්ස් කාණ්ඩයේ ආලේපන. තුන්වෙනි කාණ්ඩය හෙවි මෙටල්ස් නැත්නම් බැරලෝහ. උදාහරණ විදිහට ගත්තොත් මර්කරි, ඒ කියන්නේ රසදිය, ඊයම්, කැඩ්මියම් සහ ආසනික් මෙවැනි බැරලෝහ ඉතා අධික ප්‍රමාණවලින් මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් වල අඩංගු වෙනවා. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරනවා ඉන්ට්‍රාවීනස් ලබා දෙන ග්ලූටතයෝන්, එහෙම නැත්නම් අධිමාත්‍රාව සහිත විටමින් C හෝ ඇස්කෝබික් ඇසිඩ්, එහෙම නැත්නම් මේ වගේ කම්බිනේෂන් ප්‍රොඩක්ට්ස්. ඉතින් මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් වලට පුද්ගලයන් යොමු වෙන්නේ ඇයි? ඒකට විවිධාකාරයේ හේතුන් තියෙන්න පුළුවන්. ඔබේ සමහේ ඇතිවන අවපැහැගැන්වීමක් එක මෙලස්ම තත්වයක් වෙන්න පුළුවන්, නැත්නම් කුරුල වලින් පස්සේ ඇතිවන පෝස්ට් ඉන්ෆ්ලමේටරි හයිපර්පිග්මන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. මේව නැති කරගන්න යම් පුද්ගලයන් මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් භාවිතයට යොමු වෙනවා. ඊට අමතරව ඔබට ලැබුණු සමේ පැහැ තව තවත් පැහැපත් කර ගැනීමට සම සුදු කර ගැනීම සඳහා තවත් පුද්ගලයන් මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් භාවිතයට යොමු වෙනවා. ඊට අමතරව තවත් කොට්ටාශයක් ඉන්නවා. අපි හිතමු ටීනියා වැනි රෝගීන් තත්ත්වවලද කියලා. අදාළ රෝගයකට ඔබ කම්බිනේෂන් ප්‍රොඩක්ට්ස් යූස් කරනවා නම්, ඒ කියන්නේ අපි ටීනියා තත්ත්වයේදී අපි කලින් වීඩියෝ එකේ කතා කරා අපි ලබා දෙන දිලීරනාශක ආලේපන. සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා මේ දිලීරනාශක ආලේපන සමග ස්ටිරොයිඩ් කාණ්ඩයේ ඖෂධ කම්බයින් කරලා හදපු ආලේපන. ඉතින් සමහර පුද්ගලයෙක් මේ ගැන නොදැනුවත්ව ටීනියා වගේ රෝග අවස්ථාවකදී මෙම ආලේපන භාවිත කරොත් එවැනි අවස්ථාවක ඔබ නොදැනුවත්වම ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපන භාවිත කිරීමක් සිදු වෙනවා. අපි ඊළඟට බලමු මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් වලින් ඇති වෙන සංකූලතා මොනවාද කියලා. මේවා අපිට විවිධාකාරයෙන් වර්ගීකරණය කරන්න පුළුවන්. එක් වර්ගීකරණයක් තමයි acute or chronic. acute කියන්නේ ක්ෂණිකව ඕ කෙටි කාලීනව ඇතිවන සංකූලතා. මේවා අපි බොහෝ විට දකින්නේ අභ්‍යන්තරයට ලබා ගන්නා වයිට්නින් ප්‍රොඩක්ට්ස් වලින්. ඉන්ට්‍රාවීනස් වෙන්න පුළුවන්, ටැබ්ලට්ස් ආකාරයෙන් වෙන්න පුළුවන්. අපිට acute complications දකින්න පුළුවන්. අපිට long term එහෙම නැත්නම් chronic කියන්නේ දීර්ඝ කාලීනව. ඒ කියන්නේ මාස කිහිපයක් නැත්නම් ඇතැම් විට අවුරුදු කිහිපයක් ගිහිල්ලා වුණත් මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් වල සංකූලතා අපිට දකින්න ලැබෙන්න පුළුවන්. අපේ අනිත් වර්ගීකරණයක් තමයි skin complications and internal complications. ඒ කියන්නේ මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් නිසා සමහේ ඇතිවන සංකූලතා කොටාශයක් වෙනම තියෙනවා. ඊට අමතරව මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් සමහර හා උරා ගැනීම නිසා හෝ ශරීර අභ්‍යන්තරයට ලබා ගැනීම නිසා ඇතිවන අභ්‍යන්තර අවයව වලට සිදුවන හානි වෙනම සංකූලතා කොටසක් යටතේ අපිට වර්ග කර දක්වන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ එක් එක් සංඝටකයෙන් සිදුවන සංකූලතාවය සහ අතුරු ආබාධ ගැන සාකච්ඡා කරලා බලමු. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ මේ හයිඩ්‍රොකිනෝන් එහෙම නැත්නම් බ්ලීචින් ඒජන්ට් පිළිබඳව. මේ හයිඩ්‍රොකිනෝන් ළඟ සංඝටකයක් ඔබ දීර්ඝකාලීනව භාවිත කරොත් ඔබට ඇති වෙනවා ඔක්‍රනෝසිස් කියන රෝගී තත්ත්වය. මෙහිදී ඔබේ සමේ ඉතා අවලස්සන නිල් හෝ අලු පැහැයට හුරු අවපැහැගැන්වීම් සිදු වෙන්න පුළුවන්. මේවා අපි සුලභව දකින්නේ කම්මුල් ප්‍රදේශයේ, ඇස්සවට, බෙල්ල ප්‍රදේශයේ, මීට අමතරව කාට්ලේජ් සහිත ස්ථානවල නහය සහ කන ආශ්‍රිතවත් ඔබට ඔක්‍රනෝසිස් තත්ත්වය දැක ගන්න පුළුවන්. මේට හේතු වෙන්නේ ඔබ ආලේප කරන හයිඩ්‍රොක්විනෝන් අපේ සමයේ තියෙන තයිරොසිනේස් කියන එන්සයිමය මගින් බිඳ දැමීම හේතුවෙන් යම්කිසි පිග්මන්ට් නිෂ්පාදනය වීමක් සිදු වෙනවා. මේ පිග්මන්ට්ස් ඔබේ ස්කින් එකේ ඩර්මිස් එක ඔබේ හම මත තැන්පත් වීම නිසා තමයි මේ ඔක්‍රනෝසිස් කියන ඉතා අවලස්සන අවපැහැගැන්වීම ඔබේ සමයේ ඇති වෙන්නේ. ඊළඟ සංකූලතාවය තමයි හිරුවැලිය සඳහා ඇතිවන අධික සංවේදීතාවය.
ඒ කියන්නේ ඔබ ඉරේලිය ගමන් කිරීමෙන් සම රත් වීම, සම අවපැහැ ගැනීම වැනි තත්ත්ව සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව දීර්ඝකාලීනව හයිඩ්‍රොකිනෝන් ආලේප කරද්දී ඔබේ නියපොතුවල නියපොත්ත ඉදිරිපස කොටසේ මේ රූපයේ දැක්වෙන ආකාරයෙන් තැඹිලි හෝ දුඹුරු පැහැයට අවපැහැ ගැන්වීමක් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබේ අත්ලේ මතුපිට මේ ආකාරයෙන් රූපයේ දැක්වෙන ආකාරයෙන් අවපැහැ ගැන්වීම සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබේ සමේ පිළිකා තත්ත්වයට ඇතිවීම සඳහා වැඩි අවධානමක් පවතිනවා මේ හයිඩ්‍රොකිනෝන් කියන ඒජන්ට් එක නිසා. අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ මේ පොටෙන්ට් සුපර් පොටෙන්ට් ටොපිකල් ස්ටිරොයිඩ්ස් වලින් ඇතිවිය හැකි සංකුලතා පිළිබඳව. මේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපන කියන්නේ අපි සමේ රෝග විද්‍යාවේදී එක්සීමා නැත්නම් සොරයිසිස් වැනි රෝග තත්ත්වවලට ලබා දෙන ඖෂධීය ආලේපනයක්. ඉතින් මේ ස්ටිරොයිඩ්ස් කාණ්ඩයේ ආලේපනවල එහි ප්‍රබලතාවය අනුව කොටස් කිහිපයකට වර්ග කරනවා. mild, moderate, potent and super potent. මේ potent and super potent කියන කාණ්ඩයේ ස්ටිරොයිඩ් ආලේපන ප්‍රබලතාවය ඉතා වැඩි. මේ නිසා එම ආලේප කිරීම නිසා සමට උරා ගැනීමේ හැකියාව වැඩි වගේම එහි ඇති ක්‍රියාකාරීත්වය සහ අතුරු ආබාධත් ඉතා වැඩි අගයක තමයි පවතින්නේ. මේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපන ලබා දීමේදී සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් අදාළ රෝගයේ සහිත ස්ථානයකට පමණක් ආලේප කිරීමත් ඉතා සීමිත කාලයක් සඳහා පමණක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ලබා දීමත් සිදු කරනවා. මෙහිදී ශරීරයේ අදාළ ස්ථානයට ගැළපෙන ආකාරයේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපනය තෝරා ගැනීම අදාළ වෛද්‍යවරයා විසින් තමයි සිදු කරන්නේ. මේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපන ගල්වන ස්ථානයේ සමේ සුදු පැහැයක් ඇතිවීම ඒ හඳුනාගත් අතුරු ආබාධයක්. ඉතින් මේ සුදු පැහැ ගැනීමේ අතුරු ආබාධය ඇතැම් විට කොස්මෙටික් අවුට්කම් එක. ඒ කියන්නේ සම සුදු පැහැ ගැනීම සඳහා ඇතැම් අය ආලේපන වලට මේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේප මිශ්‍ර කර භාවිත කිරීමක් සිදු කරනවා. ඉතින් අපි ඊළඟට බලමු මේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපන නිසා ඔබට ඇතිවන සංකුලතා මොනවද කියලා. මේ අපිට ප්‍රධාන වශයෙන් සමෙහි ඇතිවන සංකුලතා සහ අභ්‍යන්තර අවයවවල ඇතිවන සංකුලතා කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමෙහි ඇතිවන සංකුලතා ගැන කතා කරද්දී සම ඉතා තුනී වීම, සමෙහි ඇති රුධිර නාලිකා, කේශ නාලිකා ඉතා පහසුවෙන් මතුවී පෙනීම සහ සම මතුපිට අපි කියනවා ස්ට්‍රයේ කියලා. වෛද්‍ය විද්‍යාත්මක ස්ට්‍රයේ කියලා හඳුන්වනවා. ව්‍යවහාරයේ අපි හඳුන්වනවා ස්ට්‍රෙච් මාක්ස් කියලා. මේ ආකාරයෙන් රූපේ දැක්වෙන ආකාරයට ස්ටිරොයිඩ් ආලේප කළ ස්ථානවල ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව කුරුල ඇතිවීම සහ ඒ වගේම රොසේසියා වැනි තත්ත්ව ඇතිවීම, මෙහිදී මුහුණ අපි කියන ෆ්ලෂ් වෙනවා කියලා. අධික ලෙස රතු පැහැ ගැන්වීම සහ ඉතා කුඩා කුරුලය ආකාරයෙන් විබුල් ඇතිවීම, විශේෂයෙන් මුහුණේ මැද කොටස ආශ්‍රිතව විබුල් ඇතිවීම වැනි තත්ත්ව මේ රොසේසියා තත්ත්වයේදී අපිට දැක ගන්න පුළුවන්. මීට අමතරව හිරුවලේ සඳහා ඇති සංවේදීතාවය වැඩිවීම, ඒ වගේම ඉතා පහසුවෙන් සම මතුපිට ලේ ගැලීමට ලක්වීම. මොකද හේතුව මේ රුධිර නාලිකාවල බිත්ති ඉතා තුනී වීම සහ සම ඉතා තුනී වීම නිසා ඉතා පහසුවෙන් රුධිර නාලිකා කැඩී යාමෙන් සම මතුපිට ලේ පැල්ලම් මතුවීම අපිට දකින්න පුළුවන්. ඒ වගේම මේ වැඩි ප්‍රබලත්වයකින් යුතු ස්ටිරොයිඩ්, ඒ කියන්නේ ක්ලොබෙටසෝල් නැත්නම් බීටමෙටසෝන් මේ ආදී ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපන විශේෂයෙන්ම මුහුණේ ආලේප කිරීමෙන්, විශේෂයෙන්ම අපේ ඇස් සවට ඉතා තුනී සමසහිත ස්ථානවල මේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපන ගැල්වීම නිසා ඔබට ඇහි සුද ඇතිවීම දකින්න පුළුවන්. මීට අමතරව අපි ග්ලූකෝමා කියලා හඳුන්වන ඇහි ප්‍රෙෂර් ඇතිවීම වැනි තත්ත්ව නිසා ඔබට පෙනීම උනත් සම්පූර්ණයෙන් නැති වී යාම සිදු වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ ස්ටිරොයිඩ් කාණ්ඩයේ ආලේපන නිසා ශරීර අභ්‍යන්තරයේ සිදුවිය හැකි සංකුලතා මොනවාද කියලා. ප්‍රධාන වශයෙන් අපිට දකින්න ලැබෙනවා ශරීරයේ ඇතිවන හෝමෝන අසමතුලිතතාවය. ඒ හේතුවෙන් ඇතිවන කුෂින්ග්ස් රෝගී තත්ත්වය. අපේ ශරීරයේ අධිවෘක්ක ග්‍රන්ථි නැත්නම් ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ්ස් වලින් හදනවා ස්ටිරොයිඩ් කාණ්ඩයට සමාන හෝමෝන. මේ ප්‍රධාන වශයෙන් කෝටිසෝල් හෝමෝනය. මේ කෝටිසෝල් හෝමෝනය වැඩි වුණාම අපිට ඇති වෙනවා කුෂින්ග්ස් කියන රෝගී තත්ත්වය. ඉතින් අපි පිටතින් ස්ටිරොයිඩ් සමය ආලේප කිරීම නිසා මෙම ස්ටිරොයිඩ් අධික ලෙස ආලේප කිරීමෙන් සමහරහා ශරීරයට උරා ගැනීම නිසා ඔබට මේ කුෂින්ග්ස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ කුෂින්ග්ස් රෝගී තත්ත්වයේදී ඔබේ බර වැඩිවීම, ඔබේ ශරීරයේ කඳ කොටස අධික ලෙස මහත් වීම සහ අත්පා ඉතා සිහින් වීම, ඒ වගේම කලින් සඳහන් කළ සමෙහි ඇතිවන රෝග ලක්ෂණ සහ ඔබේ මුහුණ අධික ලෙස පිම්බීම සහ මුහුණ රවුම් ස්වභාවයක් ගැනීම නිසා මේ රූපයේ දැක්වෙන ආකාරයේ ස්වභාවයක් ඔබට කුෂින්ග්ස් සින්ඩ්‍රෝම් නිසා ඇති වෙන්න පුළුවන්. මීට අමතරව ඔබ දීර්ඝ කාලයක් ස්ටිරොයිඩ් ආලේප ලබා ගැනීම නිසා ඔබේ අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම වගේම
ඔබට අදිරුදර පීඩනය වැනි තත්ත්ව ඇතිවීම නිසා දියවැඩියාව සහ අදිරුදර පීඩනය වැනි රෝගී තත්ත්ව වුණත් ඔබට ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු heavy metals. එහෙම නැත්නම් බැර ලෝහ. විශේෂයෙන් mercury, ඊයම්, කැඩ්මියම් සහ සුළු වශයෙන් ආසනික් වැනි මෙවැනි බැර ලෝහ අඩංගු ආලේප නිසා ඔබට ඇතිවන සංකූලතා මොනවාද කියලා. මේ බැර ලෝහ සමෙහි තැන්පත් වීම නිසා දීර්ඝකාලීනව සමේ පිළිකා තත්ත්ව ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම සමේ විවිධ ස්ථානවල අවපැහැ ගැනීම අපි කියන uneven pigmentation කියලා. යම් ස්ථානයක් සුදු පැහැතිවීමත් තව ස්ථානයක් අඳුරු පැහැතිවීමත් නිසා uneven skin color එකක් ඔබේ සමෙහි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අභ්‍යන්තර අවයව ගැන සලකා බැලුවොත් මෙම බැරලෝහ ඔබේ වකුගඩුව හරහා පෙරී යාම නිසා ඔබේ වකුගඩුව පවා අකර්මණ්‍ය වීම සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ බැරලෝහ අක්මාව හරහා විෂහරණය වීම නිසා අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඇතැම් විට මේ මර්කරි වැනි රසායනික සංඝටක නිසා ඔබේ ස්නායු පද්ධතියේ සිදුවන සංකූලතා විශේෂයෙන් අත්පා හිරිවැටීම මෙවැනි රෝග තත්ත්ව වුණත් ඔබට ඇතිවිය හැකියි. ඒ වගේම මේ බැරලෝහ අධික ලෙස භාවිත කිරීම නිසා සමේ ආලේප වීම නිසා ඔබට මේ බැරලෝහ විෂ වීමේ තත්ත්වයක් වුණත් සිදු වෙන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්නේ ඉන්ට්‍රාවීනස් නැත්නම් එන්නත් ආකාරයෙන් ලබා දෙන ග්ලූටතයෝන්, හයි ඩෝස් විටමින් C එහෙම නැත්නම් මේ වගේ කම්බිනේෂන්ස් ගැන. සහ මේවයින් නැති විය හැකි අතුරු ආබාධ පිළිබඳව. මේ ග්ලූටතයෝන් කියන්නේ අපේ ශරීරයේ ස්වාභාවිකව ඇතිවන ප්‍රතිඔක්සිකාරකයක්. නමුත් අපි පිටතින් එන්නතක් ආකාරයෙන් මේ ග්ලූටතයෝන් ලබා දීම නිසා එයින් 100% අධික ප්‍රමාණයක් සම්පූර්ණ වශයෙන්ම වගේ අපේ රුධිරයට මිශ්‍ර වීමක් සිදු වෙනවා. ඉතින් මේ ග්ලූටතයෝන් මේ ආකාරයේ අධික ලෝඩ් එකක් ශරීරයට ලබා දීම නිසා අසාත්මිකතාව ඇතිවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනවා. මෙහි තරුණ අවස්ථාව වෙන ඇනෆිලැක්සිස් එහෙම නැත්නම් ඇනෆිලැක්ටික් ෂොක් දක්වා යාම නිසා ඔබේ ජීවිතය අහිමි වීම වුණත් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම මේ අසාත්මිකතාවල දරුණු අවස්ථාවක් තියෙනවා ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම් නැත්නම් ටොක්සික් එපිඩර්මල් නෙක්‍රොලිසිස් කියලා. මෙහිදී ඔබේ සමේ දිය බිබුල් ඇතිවීම සහ ඔබේ කට, ඇස් සහ ලිංගාශ්‍රිත ප්‍රදේශවල තුවාල ඇතිවීම නිසා ඔබේ ජීවිතයට වත් හානි වීම සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව මේ අධික ලෝඩ් එකක් ආකාරයෙන් ග්ලූටතයෝන් ලැබීම නිසා ඔබේ වකුගඩුව සහ අක්මාව අකර්මණ්‍ය වීම සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව හයි ඩෝස් ඉන්ට්‍රාවීනස් විටමින් C ලබා දීම නිසා ඔබේ මුත්‍ර මාර්ගයේ අපි කියන යූරින් ක්‍රිස්ටලයිසේෂන් වෙනවා. ඒ කියන්නේ ඔක්සලේට් වෙන දේ සංඝටක තැන්පත් වීම නිසා මුත්‍ර ගල් ඇතිවීමක් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබ කුමන ආකාරයෙන් ඉන්ට්‍රාවීනස් නැත්නම් එන්නත් ආකාරයෙන් ඖෂධ ලබා දීම සිදු කළත් එය විෂ බීජ හරණ තත්ත්වයට ඒ කියන්නේ ඒසෙප්ටික් තත්ත්වයට සිදු කළේ නැත්නම් ඔබේ රුධිරයට විෂ බීජ ඇතුල් වීම නිසා ඔබට සෙප්සිස් කියන තත්ත්වය සහ සෙප්ටික් ෂොක් ඇතිවීම නිසා නැවත ජීවිතය අහිමි වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම ඒ එන්නත් කටු නිසියාකාරයේ විස බීජ හරණය සිදු නොකිරීම නිසා විස බීජ යනවා වගේම මීට අමතරව විශේෂයෙන් සමාජ රෝග වැනි තත්ත්ව බෝවීම වුණත් සිදු වෙන්න පුළුවන්. ඔබත් මේ ආකාරයේ ඉක්මනින් සිදු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මා මේ සඳහන් කළ අතුරු ආබාධ ගැන දැනුවත් වීම ඉතාම වැදගත්. අපි හැම කෙනෙක්ටම අපේ උපතින් හිමි වුණු සමේ පැහැයක් තිබෙනවා. මේ සමේ පැහැ තීරණය කරන්නේ අපේ සමේ වර්ණකය වන මෙලනින් නිසා සහ මේ මෙලනින් නිෂ්පාදනයට හේතු වෙන මෙලනොසයිට් ප්‍රමාණය මත. ඉතින් ඔබ කොතරම් වයිට්නින් ප්‍රොඩක්ට්ස් ආලේප කළත් එහි ඇතිවන සිද తాවකාලිකයි. නැවත ඔබට ඔබේ નિયમિત සමේ පැහැ ලැබීම සිදු වෙනවා. ඉතින් මේ අවස්ථාව වෙන විට ඔබ ඔබේ අභ්‍යන්තර අවයවවලට වගේම ඔබේ සමට විශාල හානියක් සිදු කරගෙන තියෙන්න පුළුවන් මේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් භාවිත කිරීම නිසා. ඉතින් ඔබට හිමි වුණු සම නිරෝගීමත්ව පවත්වාගෙන යාමට යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම ඉතාම වැදගත්.